ඉතින් මේ පටන් ගත්ත අප්‍රේල් මාසයේ ඔයාට පුළුවන් නම් ආදරණීය ගැහැණියක් වෙන්න. ඒක තමයි ඔයා ලබන ලොකුම ජයග්‍රහණය. මම අද ඔයාලත් එක්ක කතා කරන්න කැමති ආදරණීය ගැහැණියක් වෙන්න ඔයා කරන්න ඕනේ මොනවද කියලා. ආදරණීයක් වීම කියන්නේ ගොඩාක් පුළුල් සංකල්පයක්. ඒක එක එක්කෙනාට එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒත් පොදුවේ කෙනෙක් ආදරණීය ගැහැණියක් වෙන්න උත්සාහ කරනවා නම් ඔයාට පුළුවන් මම මේ කියන දේවල් ගැන හොඳින් හිතන්න. මම මේ කියන්න යන දේ පළවෙනි දේ තමයි ඔයාට ආදරය කරන්න. ඉස්සෙල් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාට ආදරය කරන්න. ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ වටිනාකම තේරුම් ගන්න. ඔයා හිතනවා නම් අපෝ මම නම් වටින කෙනෙක් නෙමෙයි මට කිසි දෙයක් බෑ. එහෙම හිතනවා නම් ඔයාට ආදරණීය ගැහැණියක් වීම කියන්නේ මොන විතරයි. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේ වටිනාකම් තේරුම් ගන්න. ඒ වගේම ඔයාගේ ශක්තියින් මොනවද? ඔයාගේ දුර්වලතා මොනවද කියලා තේරුම් ගන්න ඔයාට පුළුවන් නම් ඒක තමයි ඔයා ලබන ලොකුම ජයග්‍රහණය. ඒ වගේම තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ අවශ්‍යතා සහ හැඟීම් වලට ගරු කරන්න. අපි ගොඩක් දෙනා කරන දෙයක් තමයි මම ආස දෙයක් ගන්නෙ නෑ. මං ඒක ළමයින්ට අරන් දෙන්න. අන්න ඒ වගේ හිතන එක. හැබැයි ඔයාගේ අවශ්‍යතා තේරුම් ගන්න ඕනේ. ඔයා ලස්සනට ඉන්න ඕනේ. ඔයා ලස්සනට අඳින්න පළඳින්න ඕනේ. ඔයාට කියලා විවේකයක් ගන්න ඕනේ. ඉතින් මේ වගේ අවශ්‍යතා සහ හැඟීම් වලට ගරු කරන්න ඔයාට පුළුවන් නම් ඔයා ආදරණීය ගෑණියක්. ඔයාට හොඳින් සලකන්න. එතකොට තමයි ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ අනිත් අයට හොඳින් සලකන්න. ඔයා නිතරම අනිත් අයට ආදරය කරන කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් අනිත් අයගේ හැඟීම් වලට සංවේදී වෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් වෙන්න ඕනේ අනිත් අයට ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන්න. හැම වෙලාවෙම අනිත් කෙනා වටින කෙනෙක් කියලා හිතන්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අනිත් කෙනාට ආදරයෙන් හා ගෞරවයෙන් කරුණාවෙන් සලකන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අනිත් අයට ඔයාගේ සහයෝගය සහ උදව්ව දක්වන්න. ඔයා එහෙම කරන කෙනෙක් නම් ඔයා තමයි ආදරණීයම ගැහැණිය. ඒ වගේම තමයි ඔයාගේ සතුට, ඔයාගේ අවශ්‍යතා ගැන කැප වෙනවා වගේම අනිත් අයගේ සතුට වෙනුවෙන් කැප වෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. විශේෂයෙන්ම ඔයාගේ පවුල ඇතුලේ. ඒ වගේම තමයි අනිත් දේ තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ අවංක විශ්වාසවන්ත සම්බන්ධතා ගොඩනගා ගන්න. ඔයාට පුළුවන් නම් කෙනෙක්ව ආශ්‍රය කරනකොට එයා ඔයාව ආශ්‍රය කරන්නේ අවංකවද? එයා ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ද කියලා තේරුම් ගන්න ඔයාට පුළුවන් ඒ මනුස්සයත් එක්ක දිගින් දිගටම ආශ්‍රය කරන්න. හැබැයි ඔයාට තේරෙනවා නම් එයා ඔයාගේ සම්බන්ධතාවයත් එක්ක අවංක නැහැ. එහෙම නැත්නම් එයා විශ්වාසවන්ත කෙනෙක් නෙමෙයි කියලා ඔයාට පුළුවන් එයාව ඔයාගේ ජීවිතයෙන් ටික ටික ඈත් කරලා දාන්න. ඒ වගේම තමයි හැම වෙලාවෙම අනිත් අයත් එක්ක හොඳින් සංනිවේදනය කරන්න. අනිත් අයත් එක්ක හැම වෙලාවෙම හොඳට කතා කරන්න. ඔයාට පුළුවන් අනිත් අයගේ අදහස් වලට සහ හැඟීම් වලට අහුම්කම් දෙන්න. එතකොට තමයි අපිට පුළුවන් එයාලගේ හිතේ තියෙන මොනවද? එයාලා මොන වගේ දෙයක් හිතේ තියාගෙනද මේ අපිත් එක්ක කතා කරන්න කියලා අපිට තේරුම් ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ පවුලේ අයත් එක්ක හොඳ කාලයක් ගත කරන්න. එයාලත් එක්ක සින්දු කියන්න, එයාලත් එක්ක නටන්න, ඔයාගේ පවුලේ අයත් එක්ක එකට කෑම ගන්න. මෙන්න මේ වගේ චූටි අවස්ථා ඔයාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔයා හැමතිස්සෙම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. ජීවිතය ගැන ධනාත්මක ආකල්පයක් හැමතිස්සෙම තියාගන්න. ඒ වගේම තමයි අභියෝගවලට මුහුණ දෙන්න ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. මොකද දවසක් එළි වෙනවා කියන්නේ අභියෝග ගොඩක් අපි එනකම් බලාගෙන ඉන්නවා.
ඒ නිසා ඔයාට පුළුවන් වෙන්න ඕනේ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න. ඒ වගේ කෙනෙක්ට තමයි ආදරණීය ගැහණියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැම වෙලාවෙම සතුටෙන් සහ සිනාසෙමින් ඉන්න. මෙන්න මේ දෙයින් ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ අයට ධනාත්මක බලපෑමක් ඇති කරන්න. ඔයා හැම වෙලාවෙම ඉන්න සතුටින් නම්, ඔයා හැම වෙලාවෙම ඉන්න hina වෙලා නම් ඔයාගේ පවුලේ අයටත් ඒ hinaව බෝ වෙනවා. හැබැයි ඔයා හැමතිස්සෙම කනස්සෙල්ලෙන් නම් ඉන්නේ. ඔයා හැමතිස්සෙම දුකෙන් නම් ඉන්නේ. ඔයාගේ පවුලේ අයත් ඒ වගේම වෙයි. ඒක නිසා ආදරණීය ගැහණියක් හැම වෙලාවෙම ධනාත්මකව හැම දෙයක් ගැනම බලනවා. හැම දෙයකදීම සතුටින් ඉන්නවා. ඒ වගේම තමයි අනිත් කාරණාව ඔයාට පුළුවන් ඔයාගේම කියලා අනන්‍යතාවයක් පවත්ව ගන්න. ඔයාගේම රුචිකත්වයන්, ආශාවන් මොනවද කියලා හොයාගන්න ඔයාට පුළුවන්. ඔයා හැම වෙලාවෙම ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න. ඔයාගේ හැම දෙයක්ම හැමෝත් එක්කම කියන්න යන්න එපා. ඔයාගේ පෞද්ගලිකත්වය ඔයා ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වටිනාකම් සහ විශ්වාසයන්ට ඔයා ගරු කරන්න. ඔයාගේ මොනවා හරි වැදගත් දක්ෂතාවයක් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට ඔයා ගරු කරන්න. අනිත් එක තමයි ඔයා ජීවත් වෙන්න ඕනේ කාටවත් ඕන විදිහට නෙමෙයි. ඔයා ජීවත් වෙන්න ඕනේ ඔයාට ඕන විදිහට. ඒ නිසා ඔයා හැම වෙලාවෙම ඔයාට ඕනම විදිහට ඔයා ජීවත් වෙන්න. ආදරණීය ගැහණියක් වීම කියන්නේ නිරන්තරයෙන් ඉගෙන ගන්නා සහ වර්ධනය වෙමින් යන ගමනක්. මේ ගමනේදී ඔයා ඔයාට අවංක වෙමින් අනිත් අයට ආදරය කරමින් ඔයාගේම කියලා අනන්‍යතාවයක් පවත්වාගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඔන්න කතාවෙන් කතාව අපේ කෑම ඕඩරේට හදපු කෑම ටික නම් හදලා ඉවරයි. දැන් ඉතින් මේක ගෙනිහින් දෙන්න තමයි තියෙන්නේ. එහෙනම් මගේ මතක පොත ලස්සන කරන්න එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තුතියි.